එන්න අපි අද හදමු කට පිස්සු වට්ටන වෙනස්ම රසකට චිකන් සම්බල් එකක්. එක පාරක් හැදුවොත් නම් ආපහු ඔයාලට මේක හදන් කන්න ආස හිතෙනවා. එන්නකෝ මං ඔයාලට කියලා දෙන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මෙතන අරන් තියෙනවා හොඳට හොදගත්ත චිකන් ග්‍රෑම් 350. දැන් චිකන් එක ටිකක් සීසන් කරගන්නයි හදන්නේ. ඒකට රසායන ලුණු, ගම් මිරිස් ටිකක්, කහකුඩු චුට්ටක්, මිරිස් කුඩු තේ හැන්දක්, තව දෙහි භාගයක ඉස්ම දාගන්නවා. දාලා මේ ටික හොඳට අතින් කලවම් කරගන්න ඕනේ. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් මේ වගේ දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට හීනියට කපාගත්ත රටලුණු ගෙඩි දෙකක් දාගෙන කරකර ගන්නේ නැතුව බැද ගන්න ඕනේ. මෙන්න මේ කලයකට වෙනකම් බැද ගන්න. ඊට පස්සේ හීනියට කපාගත්ත සුදුලුණු බෙක් 6කුත් දාගෙන ඒ ටිකත් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. දැන් කරපිංච ටිකක් දාගෙන කරකර ගන්නේ නැති වෙන්න බැද ගන්න. අන්තිමයටම ඒ තෙල් ටිකටම අර සීසන් වෙන්න තිබ්බ චිකන් ටික දාගන්නවා. දාලා මේ ගානට වෙනකන් චිකන් ටික හොඳට බැද ගන්න ඕනේ. මේ තියෙන්නේ මම බැදගත්ත චිකන් ටික. ඔයාලට මේක ටික දවසක් කල් තියාගන්න හදනවා නම් ටිකක් වැඩිපුර චිකන් ටික බැද ගන්න. දැන් මෙන්න මේ වගේ බැදගත්ත චිකන් ටික කෑලි වලට ඉරා ගන්න ඕනේ. ආපහු අර ඉතුරු තෙල් ටිකෙන් ටිකක් අයින් කරලා ඒ තෙල් ටිකටම චොප් කරගත්ත සුදුලුණු ටිකක් දාගන්නවා. සුදුලුණු ටික බැදීගෙන එද්දී ඒකට කෑලි මිරිස් තේ හැඳි 3ක් දාගන්නවා. කෑලි මිරිස් ටික ටෙම්පරාදු වෙගෙන එද්දී අර චිකන් ටික මම එකට දාගන්නවා. ඒකම බැදගත්ත කරපිංච සුදුලුණු රටලුණු මේ සේරම මම එකට දාගන්නවා. ඊට පස්සේ ඒකට රසායන ලුණුයි සීනි මේස හැන්දකුයි දාගන්නවා. දාලා මේ සේරම හොඳට කලවම් කරගන්න ඕනේ. හරි ඔන්න මන් දැන් මගේ චිකන් සම්බල් එක හදලා ඉවරයි. ඇත්තටම මේකෙන් මේ වෙලාවේ එන්නේ මාරුම සුවඳක්. මේකක් හදාගත්තොත් ඕගොල්ලන්ට වෙන මුකුත් ව්‍යංජනයක් ඕනි වෙන්නේ නැහැ. මේකත් එක්ක විතරක් බත් පිගානක් උනත් කන්න පුළුවන්. ඒ තරම් රසක් තියෙන්නේ. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. හදලා මට ෆොටෝස් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.